බැඳීම් කියලා කියන්නේ හරි පුදුමාකාර දෙයක්. නිවුණු දරුපැටව් දෙදෙනෙක් කුස තුළ තියාගෙන බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන අවාසනාවන්ත ලෙස සියල්ලම හැරදමා ජීවිතයට සමුදෙන්න වුණොත් ඒක දරාගන්නේ කොහොමද? ඒ වගේම Tamanගේ ආදරණීයන් ඒ දෙයට කොහොම මුහුණ දේවිද? ඒ කොහොම වුණත් ජීවිතයේ යථාර්ථය තමයි ඒක. ඇය නමින් සඳුනි නදීෂා. අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතයට සමුදෙනකොට ඇගේ වයස අවුරුදු 30යි. නමුත් සංවේදීම කාරණාව තමයි ඒ වෙනකොට ඇය නූපන් චූටි දරුපැටව් දෙදෙනෙකුගේම මවක් වීමට දින ගනිමින් තමයි සිටියේ. ඩෙංගු රෝගය නිසා මේ මාස 13 වෙනිදා අවසන් ගමන් ගිය සඳුනි ගැන මේ දවස්වල සමාජ මාධ්‍යයේ ගොඩක් සංවේදී සටහන් පළ වෙනවා. ඇගේ දෙමව්පියන් හැරුණකොට මේ සිදුවීම නිසා ලොකුම සිත් වේදනාවට පත්වන අනෙක් පාර්ශවයේ තමයි ඇගේ සැමියා මාධව. ඔහුට මේ වෙනකොට ආදරණීය බිරිඳත් පුංචි දරුපැටව් දෙදෙනාත් කියන තිදෙනාවම අහිමිව ගොස් අවසන්. ආදරණීය පියෙකුට සැමියෙකුට ඒ දුක කොහොම දැනේද? සමාජ මාධ්‍යයේ ඔහු සංවේදීව සටහනක් තියලා තිබුණේ මෙන්න මේ විදිහට. උපුටා ගැනීමක්. 2016 ඔයාව මුලින්ම දැක්කේ විශ්වවිද්‍යාලයේ බේස් කැන්ටින් එකේ. ඒ වෙලාවේ මම හිතුවේ නෑ ඒ හමුවීම මෙතරම් අරුතක් තියෙන සබඳතාවයක් පටන් ගන්න කියලා. අපේ යාළුවෝ වෙලා ආරම්භ කළා. සරල කතා, සිනා පිරුණු මතක සහ එකිනෙකාට උදව් කිරීමත් එක්ක අපේ සම්බන්ධතාවය දිගටම ලස්සන වුණා. 2017 දී අපේ ආදර කතාව පටන් ගත්තා. අපි එකට ජීවිතය දිහා බලන්න පටන් ගත්තා. 2022 දෙසැම්බර් අපේ ජීවිතයේ ලස්සන දවසක්. අපි විවාහ වෙලා එකට පවුලක් හැදුවා. ඒ වෙලාවේ අපේ හීන සැබෑ වුණා. සතුටින් පිරුණු ජීවිතයක් ගෙවන්න පටන් ගත්තා. නමුත් 2025 දී ඔයා අපි හැමෝම හැර ගියා. අදටත් මේක හීනයක් වගේ. මට තාමත් විශ්වාස කරන්න බෑ ඔයා නැති වෙලා කියලා. ඔයා නැතුව අනාගතය ගැන හිතන්නවත් බෑ. හැමදේම කළේ ඔයා වෙනුවෙන්, අපේ පුංචි දරුවන් දෙදෙනා වෙනුවෙන්. දැන් ඒ හැමදේම බිඳී වැටුණා. මට වචන නෑ මේ හැඟීම කියන්න. ඔයා හොඳ යාළුවෙක්, ආදරණීය බිරිඳක්, දයානුකම්පාවෙන් පිරි අම්මා කෙනෙක්. ඔයා මට දුන්නු ආදරය, ආරක්ෂාව සහ ශක්තිය ඒ හැමදේටම ස්තුතියි. මට විශ්වාසයි ඔයත් අපේ පුංචි කොළුපැටව දෙදෙනත් එක්ක උඩ ඉඳන් බලාගෙන ඉන්නවා කියලා. ජීවිතය తాවකාලිකයි. අපිට හෙට ගැන දැනගන්නවත් තීරණ ගන්නවත් බෑ. නමුත් මේ ආදරය, සම්බන්ධතාවය ඒක සදාකාලිකයි. ඔයාට ස්තුතියි හැම දෙයකටම. උපුටා ගැනීම අවසන්. ඉතින් ආදරණීය මවටත් දරුපැටව් දෙදෙනාටත් අපිත් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මතු කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවායි පතමු. මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.